ආයිබෝවන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා like එකක් දාලා share කරන්න. මේවන් වීඩියෝ ඔබ වෙතට ගෙනෙමින් ඔබගේ දැනුම වැඩි දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. ජ්‍යොතිෂය ගැන යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට හැකි නම් ඒ ගැන සතුටට කාරණයක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුධ ගුරු යෝගය සම්බන්ධවයි. මේ බුධ ගුරු යෝගය යම් ස්ථානයක කේන්ද්‍රයක තියෙනවා නම් ඒ පුද්ගලයාට ඊටා විශිෂ්ට බුද්ධියක් තියෙන ඒ වගේම ඕනෑම දෙයක් ගවේෂණය කිරීමේ හැකියාව තියෙන යම් දෙයක පතුලටම ගොස් ඒවා නිරීක්ෂණය කරන ඊටා විශාල පරාසයක් සහිත පුද්ගලයන් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. සියුම් ඥානයක්, සියුම් දර්ශනයක්, ලෞකික දේවල් ගැන ගැඹුරින් සිතීම, අහපු පළියට යම් යම් තීරණ ගන්න නැතුව හොඳට ගවේෂණාත්මකව, නිරීක්ෂණාත්මකව සිතීම තමයි මොවුන්ගේ අරමුණ. යුක්ති සහගතයි, තීරණ වලට බසින ස්වභාවයක් පවතිනවා. ඒ සියල්ලම අපක්ෂපාතීව කටයුතු කරන. ඒ නිසා හැම දෙනාගේම ප්‍රශංසාවට ලක් වෙනවා. මෙවැන්නෝ ප්‍රසිද්ධ විනිශ්චයකරුවන්, ඒ වගේම අධිනීතිඥවරුන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ගවේෂණාත්මකව යම් යම් අලුත් දේවල් නිර්මාණය කරන පුද්ගලයෝ තමයි මේ බුද්ධ ගුරු සංයෝගයෙන් උපදින්නේ. සාහිත්‍ය අතින් දියුණුවටපත් වෙනවා. ඒ වගේම මේ පැරණි දේවල් ඒ ආකාරයෙන්ම පිළිගෙන කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ලෞකික පැත්තට ඊටාම හොඳයි. මොකද ලෞකික දේවල් වලදී බොහොම උවමනාවෙන් ඒ සඳහා කටයුතු කරනවා. තමාව සොයාගෙන වාසනාව පැමිණෙන ග්‍රහ යෝගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. නිරෝගී හොඳ ශරීරයක්, පැරණි දේවල් ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ වගේම අනිත් අයට සර්ව සාධාරණත්වය ඉටු කරන්න නිතරම හිතන අය. මේ අය පොඩි කාලෙදිම හඳුනා ගන්න පුළුවන්. දෙමව්පියෝ ඒවා දුටුවා නම් ඔවුන්ට සුදුසු මාර්ගය සකස් කරලා දෙන එක එයාලගේ යුතුයකමක්. විශේෂයෙන්ම මව් කුසේ ඉඳලම තමන්ගේ දරුවා නිසි ආකාරයට හදා ගන්න නම් නිතර තමන්ගේ ආගම ධර්මය සිහි කරමින්, පිරිත් සජ්ජායනා කරමින්, මෛත්‍රී භාවනාව කිරීමෙන් බොහෝ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. නැවතත් මෙවැනි දෙයකින් හමු වෙන බලාපොරොත්තුෙන්